Hello guys, සුබ දවසක් සියලු දෙනාටම. ඔන්න ඉතින් ඔක දවසකට පස්සේ අද වීඩියෝ එකක් අරගෙන ආවා ටෙස්ට්නෙට් එයාඩ්‍රොප් එක සම්බන්ධව. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න දන්නේ මේ 3 dose කියන ටෙස්ට්නෙට් එයාඩ්‍රොප් එක සම්බන්ධව. ඉතින් එතකොට අපි බලමු දැන් කොහොමද මේ එයාඩ්‍රොප් එක කම්ප්ලීට් කරගන්න කියලා. ඉතින් කවුරුත් මේක මිස් කරගන්න නැතුව හැමෝම කරගන්න. ඉතින් මේකට සෝයි එකෙන් වගේම තවත් ලොකු කම්පැනි වලින් ඉන්වෙස්ට් කරලා දෙන ඒ වගේම සපෝට් කරනවා. ඉතින් ඒ නිසා මේක හොඳ එයාඩ්‍රොප් එකක්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේක මිස් කරගන්න නැතුව කරගන්න. ඉතින් ඩොලර් 500කට 1000කට යා. ඔයා දැන් මේක කරන්න පටන් ගත්තොත් මේක ලිස්ට් වෙන කාලෙට මේ ටෝකන් එක ලිස්ට් වෙන කාලෙට ඔයාලට ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ ඔයා කරගන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා link එකක්. ඉතින් ඔයාලට පුළුවන් අන්නේ link එක ටච් කරන්න. ඉතින් ඒ link එක ටච් කරාට පස්සේ අපේ Telegram channel එකෙන් ඕපන් වෙයි. ඉතින් ඒතර මම මේ Telegram channel එකේ post එකේ දාලා තිනවා register link කියලා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ අන්නේ register link එක copy කරගන්න එක. ඉතින් මේ ඔයා register link එක copy කරගෙන ඔයාලට කරන් තියෙන්නේ ඔයාගේ Mises හරි Privy හරි browser එකට ඒ link එක paste කරගන්න එක. ඉතින් එහෙම paste කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි interface එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේකෙදී මෙන්න මේ enter with Google කියන එක ලබා දෙන එක. ඉතින් එතකොට මෙන්න මෙතෙන්දී ඔයා ටික් එකක් අනිවාර්යෙන් ලබා දෙන්න. ඒ වගේම මෙන්න මෙතන referral code එක තියෙනවාද කියලා බලන්න. ඉතින් referral code එකත් මම දාලා තියන්න. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතනින් මේ enter with Google කියන එක ටච් කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන්කම දෙනවා ලේසියෙන් ඔයාගේ Google account එක හරහා මේකට log වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට පෙන්නයි. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන්කම දෙනවා ඔයාගේ Google account එක හරහා මෙන්න මේ AirDrop එකට ලේසියෙන්ම log වෙන්න. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට continue කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාව අරගෙන යයි මේක ඇතුළට. ඉතින් ඊට පස්සේ තමයි ඉතිරි වැඩ ටික කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් මේක අනිවාර්යයෙන්ම desktop mode එකට දාගන්න. ඉතින් PC එකකින් කරන එක නේ අවුලක් නැහැ. ඉතින් එහෙම නැත්නම් ඔයා මෙන්න මෙතනදී desktop mode එක දාගන්න. ඉතින් ඔයා referral code එකත් එක මේක log වුණා නම් එහෙම ඔයාලට මෙන්න මේ විදිහට claim reward කියලා වෙන්න. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතනදී මේ reward එක claim කරගන්න එක. ඉතින් එතකොට මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන්කම තියෙනවා මේක reward එක claim කරගන්න. ඉතින් මේ විදිහට දවසට එකපාරක් ඔයාලට log වෙලා ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේකෙදී මෙන්න මේ point ප්‍රමාණය claim කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට වීඩියෝ අප්ලයි වෙයි. ඉතින් ඒ වීඩියෝ එක ඔයා කැමති නම් ඉවරනම් බලන්න. ඉතින් එතකොට මේකෙදී සම්පූර්ණ මෙයාලගේ මේ testnet airdrop එක සම්බන්ධ විස්තරයක් තමයි මේකෙදී දෙන්නේ. ඉතින් එතකොට මේකේ වැඩ වෙන විදිය වගේම අනිත් දේවල් ටික ඔයාලට වැඩිදුර විස්තර මෙන්න මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක ඔයාලට මේක කරන විදිය විතරයි කියලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේක මෙතනින් කට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි බලමු කොහොමද ඔයා මේක ඉතිරි වැඩ ටික කරගන්න කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතනදී ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා download extension කියලා. ඉතින් ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ extension එක. මෙන්න මේම download extension කියන එක ටච් කරලා මුලින්ම extension එක download කරගන්න. ඉතින් ඊට පස්සේ තමයි අපිට ඉතිරි වැඩ ටික කරගන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා node එකක් run කරන්න තියෙනවා කියලා. ඉතින් අන්නේ node එක තමයි මෙන්න මෙතනදී අපි මේ download කරගන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනදී පෙන්නයි මෙන්න මෙතනින් add to Chrome කියලා. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතනදී මෙන්න මේක ටච් කරගන්න එක. ඉතින් ඊට පස්සේ මෙන්න විදිහට මේක download වෙනවා. ඉතින් download වුණාට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේක run කරගන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක run කරගන්නේ කියලා. ඉතින් ඔයා මේ විදිහට extension එක download කරගන්න. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මේ extension පෙන්නන මේ icon එක touch කරගන්න එක. ඉතින් ඊට පස්සේ මේ 3DOS network කියන එක touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ සරලවම ඊට පස්සේ අපිට කරන් තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට පෙන්නනවා ඇති මෙන්න මේ විදිහට key එකක් මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන generate key කියලා තමයි මුලින්ම පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මෙන්න මේ විදිහට key එක generate වුණාට පස්සේ මේ key එක පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක copy කරගන්න. ඉතින් copy කරගෙන අපි අර download කරපු extension එක open කරගන්න ඕනි. ඉතින් මෙන්න මෙතනින් අපි extension පෙන්නන තැනින් මම මෙන්න මෙතන touch කරගන්නවා. ඉතින් එහෙම touch කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ download කරපු extension එක touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මෙතන මේ login කියන එක අනිවාර්යෙන් touch කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතනදී අර අපි copy කරගත්ත key එක මෙන්න මෙතනට paste කරගන්න. ඊට පස්සේ apply කියන එක දෙන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ තියෙන දැන් තියෙන point ගන්න වගේම මෙන්න මේ විදිහට අපේ referral code වගේ දේවල් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මෙතන ඉඳන් අපේ මෙන්න මේ විදිහට අපේ testnet එක මෙන්න මේ extension එකට එහෙම නැත්නම් node එකට connect වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනදී point earn වෙනවා අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙවි. ඉතින් ඔන්න විදිහට තමයි ඔයාලට මෙන්න මෙතනදී වැඩ කරන් තියෙන්නේ. ඉතින් සරලවම ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අනිත් airdrop වල වගේම මෙන්න මේ referral program එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මෙතනින් යාළුවන්ට invite කරන්න. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට යාළුවන්ට invite කරලා තවත් point ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ referral and earn කියන එක touch කරලා ඔයාලට link එක copy කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට යාළුවන්ට invite කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ ඊළඟට බලුවොත් එම earn more point කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන් තියෙන මෙන්න මෙතනදී මෙයාලගේ Twitter එකට follow කරන්න, ඒ වගේම Discord join වෙන්න. ඉතින් ඒ වගේම මෙයාලගේ Telegram channel එකට join වෙන්න වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට point earn කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මූලික වශයෙන් ඔය දේවල් ටික කරගෙන ඔයාලට daily log වෙන්න විතරමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් ඔයා point earn කරගන්න ඕනේ. ඉතින් එහෙනම් point earn කරගෙන මෙන්න මේක ලිස්ට් වෙන දවසකදී අපිට මෙන්න මේකදී ලොකු ප්‍රොෆිට් එකක් අනිත් airdrop වලට සාපේක්ෂව ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද මම මුලදී කිව්වා වගේම මේකට සෝයි වගේම තවත් හොඳ
කම්පැනි වලින් ඉන්වෙස්ට් කරලා තියෙන වගේම සපෝට් කරනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අර shipping cost එක වගේ දේවල් වලට විසඳුමක් විදිහට තමයි මෙන්න මේ blockchain තාක්ෂණය හරහා විසඳුමක් අරගෙන එන විදිහට තමයි මෙන්න මේ token එක list වෙන්නේ. ඉතින් ඒ නිසා මේකට ලොකු fund එකක් වගේම ලොකු back එකක් පිටිපස්සෙන් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට මේක ගොඩක් විශ්වාසවන්තව කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාගේ testnet ගොඩට මෙන්න මේ testnet airdrop එකත් එකතු කරගන්න කියලා මම ඒ නිසා අනිවාර්යයෙන් මතක් කරනවා. ඉතින් අපි මේක දැන් ඉඳන් කරන්න පටන් අරගමු. ඉතින් ඊට පස්සේ අපිට සාමාන්‍යයෙන් මේක list වෙන කාලයක් වෙද්දී ඉතින් අපිට සාමාන්‍ය $500 $1000කට යා මේකෙන් නම් ගොඩක් දුරට අපිට ලබා ගන්න පුළුවන් වේවි කියලා ලොකු විශ්වාසයක් මට තියෙනවා. ඉතින් ඒ නිසා හැමෝම මේ testnet airdrop එකත් කරගන්න කියලා මම හිතනවා. ඉතින් දැනට ඔය දේවල් ටික තමයි ඔයාලට අප්ඩේට් එකක් විදිහට ඒ වගේම මේක කරගන්න විදිහ ගැන කියා දෙන්න තියෙන්නේ. ඉතින් PC එකකින් වගේම mobile phone එකකින් කරන කෙනෙක්ටත් මෙන්න විදිහට තමයි දෙකම දෙවිදිහටම කරගන්න තියෙන්නේ. ඒකම ඉන්ටර්ෆේස් ටික තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දේවල් ටික හරියට කරගන්න. ඉතින් මොන හරි තවත් අප්ඩේට් තිබුණොත් එහෙනම් අපේ Telegram channel එක ලබා දෙන්නම් ඔයාලට. ඉතින් පුළුවන් පහළ description එකේ දාලා තියෙන Telegram channel link එක. ඉතින් join වෙලා අප්ඩේට් එකේ ඉන්න. ඉතින් මම තවත් මොන හරි අප්ඩේට් එකක් මේ airdrop එක සම්බන්ධව වගේම ඔයාලා කරගෙන යන අනිත් airdrop සම්බන්ධව තිබුණොත් එහෙම අපේ Telegram channel එකේ දැනුවත් කරන්න. ඉතින් එන වීඩියෝ අවසන් කරනවා. තවත් අලුත් testnet airdrop එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.